අද මාතෘකාව තමයි මාතෘකාව කියන්න කලින් මම කියන්න අවුරුදු 50ට වැඩි අත උස්සන්න. ඕ වෙරි ගුඩ්. 50ට අඩු අත උස්සන්න. ආ මයි 50ට අඩු අය. අනේ ඉන්නවනේ. වෙරි ගුඩ්. අපේ සභාවේ ඔක්කොම 50ට වැඩි අය නේ. වැඩිම සන්තෝෂය. ඔව් අපේ ඔව් මේ මාතෘකාව තමයි මහලු වයසේදීත් සේවය කරමු. අපේ සභාවට ගැලපෙනවා. පණිවිඩයක් අද දීලා දෙන්නේ මහලු වයසේදීත් සේවය කරමු. මම මහලු කියන අවුරුදු 50ට වැඩි අයම ගොඩාක් ඉන්න සභාවක් තමයි අපේ සභාව. දෙවනසට ප්‍රශංසා වේවා. දැන් මම මේක දැනගත්තේ. මහලු වයසේදීත් සේවය කරමු. ඔයාලට බයිබලයේ හම් වෙලා තියෙනවා මතකද? මහලු කාන්තාවක්. අලුත් ජීවිතේ ඉන්න මහලු කාන්තාවක්. කාට නම් මතකද? හන්න නෙමෙයි අලුත් ජීවිතේ ඉන්නවා කියන්නේ. අලුත් ජීවිතේ මහලු කාන්තාවක්. ආනා. සිමියොන් සහ ආනා. ආනා මතකද? ආනා ගැන තමයි අද කියන්න යන්නේ. ඔයාලා ආනා වඳුරනවද? ආනා ගැන තියෙන්නේ බයිබලයේ එකම එක පොතක විතරයි. ඒ තමයි ලූක් පොත. ලූක් පොතේ ඉන්න ආනා කියලා වයසක ආච්චි කෙනෙක්. හරිද? එයාගේ වයසත් මම කියන්න යනවා. මේ ආනා ගැන මුළු බයිබලයේම තියෙන ලූක් පොතේ විතරයි ලූක් පොතේ පද තුනයි එයා ගැන තියෙන්නේ. ලූක් පොතේ විතර මුළු බයිබලයේම අලුත් ජීවිසුමේම ලූක් පොතේ විතරයි ආනා ගැන කියලා තියෙන ආනාච්චි ගැන කියලා තියෙන්නේ. ඒ ආනාච්චි ගැන කියලා තියෙන්නේ පද තුනයි. මුළු බයිබලයේ. හරිද? දැන් පෙරලන්න බලන්න ආනාච්චි ගැන බලන්න අපි යන්නේ. ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 36 ඉඳන් 38. 36 37 38. ඔච්චරමයි මුළු අලුත් ජීවිසුමනම එයා ගැන කියලා තියෙන්නේ. ලූක්ට විතරයි එයාව මතක තිබුණේ. ආ කියන්න බලන්න. 36 37 38. තවද ආශේර්ගේ ගෝත්‍රයේ ඒ හානුවෙල්ගේ දුව වූ ඉසා වයස්ගත වූ ආනානම් අනාගත වක්තියක් සිටියාය. ඈ කන්‍යාවස්ථාවේ සිට සත් අවුරුද්දක් ස්වාම පුරුෂයෙකු සමග වාසය කළාය. අවුරුදු 84ක්ම ඈ වැන්දඹුවක්ව සිටියාය. ඈ දේව මාලිගාවෙන් ආපහු ගොස් රැඳවල් දෙකෙහි නිරාහාර නින්ද යාඥා කරමින් නමස්කාර කළාය. ඈද ඒ පැයෙහිම ඇවිත් දිව්‍යන් වහන්සේට ස්තුති කොට එරුසලමේදී විදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ගැන කතා කළාය. ආමෙන්. ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 36 ඉඳන් 38. මේ අලුත් කිවිසුම නකොට පරණ කිවිසුම කාලේ ගොඩාක් දෙවියන් වහන්සේ අනාගත වක්තෘන් දුන්නා නේ. රජවරු හිටියා, අනාගත වක්තෘන් හිටියා නේද? විනිශ්චයකාරයෝ හිටියා. ඊට පස්සේ අවුරුදු 400 කාලයක් දෙවියන් වහන්සේ කාටවත්ම කතා කරේ නැහැ. කිසි කෙනෙකුට කතා කරේ නැහැ. يعني දෙවියන් වහන්සේලා දැත්ති වෙලා කොච්චර කිව්වත් මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඒ නිසා අවුරුදු 400ක්ම දෙවියන් වහන්සේ අනාගත වක්තෘ කෙනෙක්වත් වෙන කිසිම නායකයෙක්වත් නැගිටුවේ නැතුව මිනිස්සුකාරයෙක්වත් නැගිටින්නේ නැතුව අවුරුදු 400ක් උන්වහන්සේ නිහඬව හිටියා. ඒ අවුරුදු 400 නිහඬ කාලයෙන් පස්සේ තමයි ඔන්න අලුත් කාලයක් ආරම්භ වුණේ. යෝහන් බෞතිස්ත ඇවිල්ලා නේද? ඊට පස්සේ යේසුස් වහන්සේ ඉපදිලා අවුරුදු 400කට පස්සේ තමයි කතා කරන්න ගත්තේ. ඒ අලුත් කාල පරිච්ඡේදයේ හිටිය මුල් භාගයේ යේසුස් වහන්සේව ඇස් දෙකට දැකපු එක්කෙන තමයි කවුද? ආනා. ජේසු බබාව ඇස් දෙකට දැකලා තමයි ආනාචි මැරුණේ. යේසුස් වහන්සේ මාංශවත් වෙලා ආපු එකට එයා සාක්ෂි දරුවා. මෙන්න මෙයා තමයි පරණ කිවිසුමේ කිව්ව ගැලවුම්කාරයා මෙන්න මගේ අතේ දැන් ඉන්නේ. ඒ ගැලවුම්කාරයා කියලා ලෝකෙටම සාක්ෂි දරලා තමයි ආනාචි නැති උනේ. හරිද? බොහෝ කාන්තාවන් දෙවියන් වහන්සේ රාජ්‍යයට පාවිච්චි කරන අපේ සභාවේ වැඩිපුරම ඉන්න කාන්තාවන් මට සතුටුයි. අපේ සභාවේ පුරුෂයෝ සැලකිය ප්‍රමාණයක් ඉන්නවා නේ. කියන්නේ සංසන්දනය කළ බැලුවාම අනුපාතය බැලුවාම හොඳ යන සභාවලට වඩා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති. ගොඩාක් කාන්තාවෝ පරණ කිවිසුමේ සහ අලුත් කිවිසුමේ දෙවියන් වහන්සේ පාවිච්චි කරලා තියෙනවා. එහෙනම් කාන්තාවන්ගේ සේවය සුළු කරන්න එපා. කාන්තාවන් පරණ කිවිසුමේ සාර මතක ඇති. රෙබෙකා, රාකෙල්, ලෙයා මට නම් ලිස්ට් එකක් කිව්ව හැකි. රූත් ඉන්නවා, එස්තර් ඉන්නවා, දෙබෝරා, මීරියම්, අන්නා මේ ඔක්කොම පරණ කිවිසුමේ හිටිය කාන්තාවෝ. ඒ නම් අපිට හොඳට කටට හුරුයි පාඩම්. ඇයි ඒගොල්ලන් දෙවියන් වහන්සේ පාවිච්චි කරා. ඊළඟට අලුත් කිවිසුනා මරියා තියුමේ හිටියනේ. එලිසබෙත්. විතර මාතා මරියා හිටියා. ප්‍රිස්කිලා කියලා හැද. අකිලාගේ භාර්යාව ප්‍රිස්කිලා. ඊළඟට ලිදියා. ඒ නම් තියනවා නේද? ලිදියා. ආ. ඊට පස්සේ යේසුස් වහන්සේ පස්සේ ගියා හිටියා. යේසුස් වහන්සේත් එක්කම සේවය කරපුවා. කවුද? මග්දලායේ මරියා අහලා තියනනේ. යෝවන්නා, සුසෑනා, සමාරිය ස්ත්‍රිය, ඊට අර මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රිය නේද? කුරුසියට
යස් වංශය යන ගැහුවට පස්සේ එතන කුරුසේ පාවල හිටිය කාන්තාව. ඊට පස්සේ යස් වංශය බැඳුනාට පස්සේ සෝහන්ගෙට දුවගෙන ගියා. ඒ කාන්තාව දුවගෙන ගියා උදේ පාන්දර. ඒ වගේම තව දෙන්නෙක් ඉන්නවා. මහලු දෙන්නෙක්. ඔන්න බලන්න මේ දෙන්න ගැන. පෙරලන්න 2 තිමති පළවෙනි පරිච්ඡේදෙට. ලූක් පොතේම ඉන්න 2 තිමති පළවෙනි පරිච්ඡේදයේ 4-5. 2 තිමති පළවෙනි පරිච්ඡේදයේ 4-5. එසේ නුඹේ හඳුනු සිහි කර නුඹ තුල තිබෙන අවංක ඇදහිල්ල සිහියටගෙන මම ප්‍රීතියෙන් පූර්ණ වන ලෙස නුඹ දක්නට ආශාවෙමි. ඒ ඇදහිල්ල කලමුක් කොට නුඹේ ආච්චි වූ ලොයිස් තුලද නුඹේ මෑණියෝ වූ එවුනිකී තුලද වාසය කළය. නුඹ තුලත් එය වාසය කරන බව විශ්වාස කරගන්න. පෞල්තුමා තිමොතියස්ට කියනවා මට හරි සන්තෝෂයි ඔයා ගැන. ඔයාට හොඳ ඇදහිල්ලක් තියෙනවා. පෞල්තුමා තිමොතියස් කියන තමන්ගේ ගෝලයාට කියනවා. ඒ ගෝලයාට කතා කරේ මගේ පුතා කියලා. පාස්ටර් මේ පෞල්ගේ හොඳම ගෝලයා තිමොති. තිමොතිට කතා කරේ මගේ ආදරණීය පුත්‍රයා කියලා. එතකොට තිමොති ගෝලයා ගැන පෞල්තුමා කියනවා නායකයා කියනවා ඔයාගේ ඇදහිල්ල හරිම ශ්‍රේෂ්ඨයි. ඔයාට හොඳ ඇදහිල්ලක් තියෙනවා. හරිද? ඊට පස්සේ කියනවා මේ ඇදහිල්ල කාගෙන්ද එයාට ආවේ? එයාගේ ආච්චි ගෙනුයි එයාගේ අම්මා ගෙනුයි. කවුද ආච්චි? ලොයිස් ආච්චි. ඔන්න නම් දානවා ආච්චි ලොයිස් ආච්චියා. ලොයිස් ආච්චි ඉන්නවා. ලොයිස් ආච්චිගේ ඇදහිල්ලයි එයාගේ අම්මා එවුනිකි. ඒ දෙන්නත් හොඳ ඇදහිල්ලෙන් හිටියා. එහෙනම් බලන්න අම්මලා විදිහට ඔයාලගේ ඇදහිල්ල ඔයාලගේ දරුවන්ට ගමන් කරනවා. නේද? අයිෂා තාම 50 පැනලා නැහැ. නමුත් අයිෂාගේ ඇදහිල්ල මහිමට ගමන් කරනවා. එහෙනම් අම්මා ඇදහිල්ලෙන් ඉන්නවනම් දරුවෝ ඇදහිල්ලෙන් ගමන් කරනවා. ආච්චි ඇදහිල්ලෙන් ඉන්නවනම් මිනිබිරියෝ ඇදහිල්ලෙන් ගමන් කරනවා. අපි දකින්නවනේ ඒක. මිනිබිරියගේ ඇදහිල්ල මිනිබිරියගේ වැඩ ඔක්කොම ආච්චි වගේ. ආච්චිගේ ඇදහිල්ල මිනිබිරියට යනවා. හැම බලන්න දැන් මේ තිමොතියස්ගේ පිටුපස්සේ හිටිය අම්මයි ආච්චි දෙන්නනේ. දැන් නිකම්මට අර ලෝකේ කතාවක් කියනවා නේද මේ හැම සාර්ථක පිරිමේජ් පිටුපස්සම බුද්ධිමත් කාන්තාවක් ඉන්නවා කියලා. මම කතාවක් කියන්නේ විහිළු කතාවක්. හරි? ඔන්න දවසක් මොනවද කියන්නේ? චාරිකා සංවිධානය කරන ට්‍රිප් ඕගනයිස් කරන්නේ. ඒ වගේ මිනිහෙක් හිටියලු. දැන් ලොකු විලකට එක්කගෙන යනවා දැන් විල බලන්න කියලා. හරිද? මේ විලේ ඉන්නවා මොකද? කිඹුල්ලු. පිරිලා ඉන්නවා මේ කිඹුල්ලු. ඒ උනාට කිඹුල්ලන්ගෙන් කරදර වෙන්නේ නැතුව බෝට් එක ගිහිල්ලා එක තැනක් තියෙනවා මැද දූපතක් වගේ. ඒ දූපතට වෙලා තමයි බලන්න ඕනේ. දෙන්න එන්න බෑ. හොඳ වැටවල් ගහලා කිඹුලන්ට එන්න බැරි වෙන්න මේවා කළා තියෙන්නේ. ඒ බෝට්ටුත් එහෙම උන්ට එන්න බෑ. අපි ඉන්දියාවේ ගිය වෙලාවේ පාස්ටමිල මම ගියා ඒ වගේ විලක. මොකදනම කිඹුල්ලු. අපි යන බෝට්ටු වටේටම කිඹුල්ලු එනවා. හැබැයි හරිය ලස්සන දූපතක් තියෙනවා මේ මැද්දේ. ඒකේ ඉන්නවා මේ ලොකු කුරුල්ලෝ. අර අපි අර කොක්කු වගේ දහර පුංචි උන්නේ මෙන්න ලොකු ඒව. උන්ගේ කූඩු හරිය ලස්සනයි ඉතින්. නමුත් ඉතින් අර අවදාන මැද්දේ යනවනේ හැබැයි අපිට අවදාන වලට අපිට හොඳට අර මේව අන්දලා මේ ජැකට් එහෙම අන්දවල එක්කන් ගියේ ඒ බෝට්ටුවේ නැග්ගා. බෝට්ටුවත් හොඳ සේෆ්. අපිට ඇඟට පයින්න බෑ කිඹුලට ඇත්තේ ළඟවට වෙනවා. නමුත් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් ඔය වගේ ගියාලු. කණ්ඩායමක් ගියා. ගිහලා හොඳ ආරක්ෂිත වැටක් තියෙන තැනකට දැන් ඔක්කොම ගොඩ බැස්සලා දැන් කිඹුලු දිහා ඒගොල්ලෝ බලාගෙන දැන් වටපිට බලාගෙන ඉන්නවා. ඉතින් අරංගේ එක්කෙනා ඉන්නානේ. මේ අරංගේ එක්කෙනා කිව්වලු දැන් මේ දූපතේ ඉඳන් මේ විලට පැනලා මේ කිඹුලු ඉන්න විලට පැනලා අපි ආපු ඒගොල්ලන්ට පීනලා ගියොත් ඔයාට කෝටි 100ක් දෙනවා. කවුරු හරි පුරුෂයෙක් මේ විලට පැනලා කිඹුලන්ගෙන් බේරිලා ගොඩබිමට ගියොත් එයාට කෝටි 100ක් දෙනවා කියලා කිව්වා. එක පාටම ජබස් ගාලා එක පුරුෂයෙක් පැන්නලු. ජබස් ගාලා පැන්නලු දැන් කිඹුල් වෙනවා. දැන් මේ පුරුෂයා මොකද කරන්නේ? කිඹුලන්ට බයයිනේ. අර බල්ලෙක් දැක්කම කොහොමද දුවන්නේ වගේ. කොහොම හරි පීන්ලා අරුන්ගෙන් බේරලා ගොඩට ආවලු. දැන් කට්ටියට හරි සන්තෝෂයි. දැන් යාළුවෝ කෝටි 100ක් නේ නිකන්. දැන් අර මනුස්සරේ දෙන්න වෙනවා ඒක. එයා හිතුවේ දැන් මේ පණී කියලා. ඊට පස්සේ මොකද කරේ? කට්ටියම දැන් අර දූපතේ කට්ටියක් දැන් බෝට් වෙනකලා හරි සන්තෝෂෙන් එයාගේ භාර්යාවක් දැන් ඉන්නවනේ. භාර්යාවට හරි සන්තෝෂයි. දැන් මුල කෝටි 100ක් අපේ යක් දෙන්නේ කියලා. ඊට පස්සේ මේ ගියාල් දැන් ගොඩට දැන් ඔක්කොම එක්කන් ආවලු. එක්කන් ඒවල දැන් අර කෝටි 100ක් අර මනුස්සයට දුන්නාලු.
ඊට පස්සේ දුන්නාට පස්සේ මේ මිනිස්සයා කියනවලු ඔම්මෝ මට හිතා ගන්න බෑ. කොහොම හරි ඉතින් කෝටි 100ක් හම්බ වුණානේ. මේ හැබැයි නෝනා දැන් නෝනාට හරි සන්තෝෂයි මම මේ මට හරි සන්තෝෂ ඔයාගෙන මට ඔයාගෙන හරි ආඩම්බරයි. එහෙම කියලා කිව්වල. දැන් මම මහත්තයා කිව්වලු ඒක කියන්නේ මේ මාර වැඩේනේ උනේ. මේ ඔයා හිතේ මම පැන්නා කියලාද? මම පැන්නේ නෑනේ. මාව එක්කෙනෙක් තල්ලු කරන් කිව්වලු. ඊට පස්සේ නෝනා කිව්වලු ඒ කවුරුවත් නෙමෙයි මමයි තල්ලු කරේ. ඔයා තාර්ථකුනේ මන් නිසා කියලා කිව්වා. ඔයාට කෝටි 100ක් හම්බුනේ මන් නිසා මමයි ඔයාව තල්ලු කරේ කියලා කිව්වා. ඉතින් හැම සාර්ථක පුරුෂයෙක් පිළිබඳව බුද්ධිමත් කතාවක් කියනවා කියලා. නැත්නම් කෝටි 100ක් නැහැ. ඉතින් මම මේක විශ්ල කතාවක් කිව්වේ. ඒ වගේ ලොයිස් ආච්චි එවුනිගේ අම්මයින්ද තිමෝතිට හොඳ ඇදහිල්ලක් තිබුණා. දැන් අපි බලන්නවා හිතෝපදේශ 31 30. හිතෝපදේශ 31 30. හිතෝපදේශ 31 30. ගුණවන්ත ස්ත්‍රියක් ගැන කියන්නේ. ඔන්න ශ්‍රියා සිස්ටර් අලුතෙන් ආපු අපේ. ඔන්න ඔයාට කියනවා. 31 30 කියවන්න. ඇගේ රූපශ්‍රී රවටි සහිතය සෝමනකම නිෂ්ඵලය ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියටය. දෙක නේද? රූපශ්‍රීයෙන් වැඩක් නැහැ. ඒක නැති වෙලා යනවනේ. ශෝභනකම නිෂ්ඵලයි. ප්‍රශංසාව ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇති ස්ත්‍රියන්ට. දෙවියන් වහන්සේට බය ඇති ස්ත්‍රියට තමයි දෙවියන් වහන්සේගේ ප්‍රශංසාව ලැබෙන්නේ. එහෙනම් ඔබ වෙන්න ඕන කොහමද? දෙවියන් වහන්සේට බය ඇති ස්ත්‍රියක් වෙන. දේව බය තියෙන කෙනා දෙවියන් වහන්සේගේ වැඩේ කරනවා. නේද? තමන්ගේ වැඩේ නෙමෙයි කරන්නේ මොකද? තමන්ගේ වැඩේට වඩා දෙවියන් වහන්සේගේ වැඩේට මුල් තැන දෙනවා. ඒතර මේ කතන්දරේ දැන් බලන්න. ආයෙත් යමු ලූක් පොතට. ඊට පස්සේ යන්න ලූක් දෙවෙනි පරිච්ඡේදයේ 36 නම් 30ට කියවන්න එපා. මම කියන්නම් මේ සිදුවීම ගැන. මේ දවස විශේෂ දවසක්. දැන් මේගොල්ලෝ ඉන්නේ කොහෙද? ආනා ඉන්නේ කොහෙද? දේවමාලිගාවේ. යෙරුසලමේ දේවමාලිගාවේ තමයි ආනාචි ඉන්නේ. මෙයා හම්බ වෙන්නේ මේ දේවමාලිගාවට එනවා කවුද? මරියයි යෝසෙපුයි ජේසුස් බබාවයි අරගෙන ජේසුස් බබාගේ වයස කීයද? දවස් 40යි. ජේසුස් බබාගේ වයස කීයද? දවස් 40යි. නේද? මාසික දවස් 10ක් වගේ. දවස් 40ක ජේසුස් බබාව අරගෙන මරියතුමී යෝසෙපුයි එනවා දේවමාලිගාවට යෙරුසලමේ. මේ දවස විශේෂ දවසක් වෙන්නේ ඇයි? මේ දවස් තමයි යේසුස් වහන්සේව චූටි ජේසුස් බබාව කැප කරන දවස. ඒ වගේම මේ දවස තමයි මරියතුමීගේ පවිත්‍ර වීමේ දවස. එහෙම තිබුණා චාරිත්‍ර පරණ කිව්සමේ. පවිත්‍ර බබෙක් කමුණාට පස්සේ පවිත්‍ර වීම දවස කියලා තිබුණා. ඒ වගේම කැප කිරීම දවස කියලා තිබුණා. මේගොල්ලෝ මේ දවසේ ආවා බබාව කැප කරන්නයි මරියතුමීගේ පවිත්‍ර වීමේ දවස සමරන්න. එතකොට මෙදා දවස් තමයි මේ ආනව හම්බ වුණේ. දැන් බලන්න යන්නේ ආන කියන මේ භක්තිවන්ත කාන්තාවගේ අපේ ජීවිතේට ගන්න තියෙන හොඳ ගති ගුණ තුනක් මම කියනවා. මේ ආන ආච්චි ඔන්න අපේ ගීතානි සිස්ටර් ආන ආච්චි තනිකන් ආච්චි කියන්නේ නේද? ආත්මිකයි. ආත්මිකයි. ලියන්න පළවෙනි කාරණාව ඇය ආත්මිකයි. එහෙනම් අපි කාන්තාව විදියට පුරුෂ විදියට කවුරුණත් කමක් නැහැ. මොකද ආත්මයට මම කියවන ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ කියලා. ආත්මික වෙන්න ඕන. 2:36 කියනවා මොකද? තවද ආශේර්ගේ ගෝත්‍රයේ ෆානුවෙල්ගේ දූ වූ ඉතා වයස්ගත වූ ආනානම් අනාගත වක්ත්‍රියක් සිටියාය. ආනකින් නමේ අර්ථය මොකද කියලා දන්නවද? කරුණාව ලැබූ තැනැත්ති. අපි දාන්නේ කරුණාවති කියලා කවුරුත් අපේ නෑනේ කරුණාවති. ආන් ඒ වගේ. දෙවියන් වහන්සේ කරුණාව ලැබූ තැනැත්ති ආනා කියන්නේ. අපි ඉංග්‍රීසියෙන් කියනවද නේ? එනා තියෙන්නේ. මේ ආනගේ තාත්තගේ නම මොකද්ද? එයාගේ ස්වාම පුරුෂයාගේ නම නම් දීලා නැහැ. ස්වාම පුරුෂයා අවුරුදු 7කින් මැරලා තියෙනවා විවාහ වෙලා අවුරුදු 7කින්. නමුත් තාත්තගේ නම දීලා තියෙනවා ෆානුවෙල්. අපි කොහොමද මේ ආනා ආච්චි ආත්මිකයි කියලා දැනගන්නේ? මේ ෆානුවෙල් මොන ගෝත්‍රයේද? ආශේර් ගෝත්‍රය. මේ ආශේර් ගෝත්‍රය අසිරියාවට වහල්කමට අරගෙන ගියා. ගෝත්‍ර 10ක් නේ හිටිය උතුරු රාජ්‍ය ගෝත්‍ර 10ම අසිරිවරුන් අල්ලගෙන ගියා. ඒතර ආශේර් ගෝත්‍රයක් දැන් කොයිද? වහල්කමේ ඉන්නවා අසිරියේ. පස්සේ බැබිලෝනියා අයිති කරගත්ත රාජ්‍ය දිනාගත්තා. ඊට පස්සේ
මහදිය පර්සිය රාජ්‍ය දිනාගත්තට පස්සේ ඒගොල්ලන්ට පොඩි නිදහසක් ආව යෙරුසලමට එන්න පුළුවන්කම තිබුණා. මේ ආශීර් ගෝත්‍රයේ අය කැමැත්තෙන්ම යෙරුසලමට ආව. සමහර අය අපිට අසිරිය හොඳයි, අපි දැන් පුරුදු වෙච්ච රට අපිට හොඳයි, පුරුදු වෙච්ච තැන අපිට හොඳයි, ආය මේ දේවමාලිගාවට යන්න ඕනේ, නමස්කාර කරන්න ඕනේ, පාස්කුව සමරන්න ඕනේ, මේ ඉන්න විදිය හොඳයි කියලා ඉන්න තැනම හිටියා. නමුත් ආශීර් ගෝත්‍රය විශ්වාසවන්තව නැවත දෙවියන් වහන්සේගේ ගෘහයට ආවා. තමන්ගේ රටට ආපහු ආවා. ඒක නිසා ඒගොල්ලෝ හරිම දෙවියන් වහන්සේට ආදරේ ආත්මික ගෝත්‍රයක් විදිහට තමයි සැලකුවේ. ඒතර ඒ ආත්මික ගෝත්‍රයෙන් ආව ආශීර් ගෝත්‍රයෙන් ආව තාත්තගේ දුවෙක් තමයි කවුද? ආනා. හරිනේ. පෙරලන්න දෙකලේකම්ට 30 වෙනි පරිච්ඡේදයට පෙරලන්න. දෙකලේකම් 30 වෙනි පරිච්ඡේදය. 30 වෙනි පරිච්ඡේද 10 11. මෙසේ පණිවිඩකාරයෝ එප්‍රායිම් සහ මනස්සේ රට මුළුල්ලෙහි සාබුලෝන් දක්වාම නුවරින් නුවරට ගියෝය. නමුත් මිනිස්සු ඔවුන්ට සිනාසී සරදම් කළෝය. එසේ වුවද ආශීර්හිද මනස්සේහිද සාබිලෝන්හිද නොයෙක් දෙනෙක් යටත් වී යෙරුසලමට ආවෝය. ඒගොල්ලෝ යටත් වෙලා යෙරුසලමට ආවා. අනිත් අය අනේ අපි නම් යන්නේ නැහැ ඔය ආයෙමත් ඒ රටට. අපි නම් ඔය කඩාවැටි දේවමාලිගවල වලට යන්නේ නැහැ. අපි මේ රටේ ඉන්නවා. අපිට මේගොල්ලෝ හොඳයි. මේ අන්‍ය ජාතින් එක්ක හොඳයි. සමහර අය විවාහ වෙලා අන්‍ය ජාතිත් එක්කලා. ඒක නිසා ඒ රටේම ඒගොල්ලෝ නතර වෙලා. ඒගොල්ලෝ කැමති උනේ නෑ දාලා එන්න. නමුත් ආශීර් ගෝත්‍රයේ දෙවියන් වහන්සේට ආදරෙයි ආත්මිකයි. ඒ නිසා ඒගොල්ලෝ ආවා. ඒ ගෝත්‍රයෙන් තමයි කවුද ආවේ? ආනා අචිත් ආවේ. ආනා ඒ විශ්වාසවන්ත ගෝත්‍රේ. ඒ ආත්මිකයි. ඒ වගේම බලන්න 36 වෙනි පදේ කියනවා එයා අනාගත වක්ත්‍රීවරියක් කියලා. අහලා තියෙන දේ වචන අනාගත වක්ත්‍රු නම් අනාගත වක්ත්‍රී. මතක තියාගන්න කාන්තාවනි අනාගත වක්ත්‍රූවරු වගේම අනාගත වක්ත්‍රීවරුත් ඉන්නවා. සභා පාලකවරු වගේම සභා පාලකවරියොත් ඉන්නවා. නේද? අනාගත වක්ත්‍රු අනාගත වක්ත්‍රී. මොකද දෙවියන් වහන්සේ කියනවා අලුත් ජීවිතයේදී මොකද? සියලු දෙනා වෙත උන්වහන්සේගේ ආත්මය වගුණ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. යෝවෙල් පොතේ පරණ ජීවිතෙත් කියනවා. ඒකම අලුත් ජීවිතෙත් කියනවා ක්‍රියාපතේ. ඒක නිසා අනාගත වක්ත්‍රියක් මෙයා. පරණ ජීවිතෙත් අනාගත වක්ත්‍රීන් කවුද? මීරියාම් අනාගත වක්ත්‍රී කෙනෙක්. දෙබෝරා අනාගත වක්ත්‍රී කෙනෙක්. කුල්දා අනාගත වක්ත්‍රී කෙනෙක්. අලුත් ජීවිතේ කවුද ඉන්න අනාගත වක්ත්‍රීවරු මතකද? පිලිප් කියලා එවැන්ජලිස්ට්වරයෙක් හිටියා. මතකද? පිලිප් කලින් එයා සේවය කරේ උපස්ථායකයෙක් විදිහට. ඊට පස්සේ එවැන්ජලිස්ට්වරයෙක් දැන් හැමෝටම සුභාරංචි කියන ගත්තා. එයාට හිටියා කන්‍යා දූරු 4 දෙනෙක්. ඒ 4 දෙනාම අනාගත වක්ත්‍රී. අලුත් ජීවිතේම කියලා බලන්න අනාගත වක්ත්‍රී වුණා. මම දැන් කියනවා ආනටයි අනාගත වක්ත්‍රී කෙනෙක් කියන්නේ කියලා. අනාගත වක්ත්‍රී කියන්නේ. අනාගත වක්ත්‍රෝන්ගේ වැඩ දෙකක් තියෙනවා. දැන් සභා පාලකරුන්ට වෙනම දෙයක් තියෙනවා වැඩක්, ගුරුවරුන්ට වෙනම වැඩක් තියෙනවා, අපොස්තලරුන්ට වෙනම වැඩක් තියෙනවා. නේද? ඉවැන්ජලිස්ට්වරුන්ට වෙනම වැඩක් තියෙනවා. අනාගත වක්ත්‍රෝන්ගේ වැඩේ තමයි foretell කියලා කියන්නේ ඉංග්‍රීසියෙන්. foretell කියලා කියන්නේ අනාගතය ගැන කියනවා. foretell කියලා කියන්නේ දෙවියන් වහන්සේගේ සත්‍යතාවය ප්‍රකාශ කරනවා. ඔය දෙකම අනාගත වක්ත්‍රෝන් කරනවා. ඒක නිකන් හිතලා බලන්න. අනිවාර්යයෙන්ම පාස්ටර් කෙනෙක් අනාගත වක්ත්‍රෝ කියන්නේ නේද? එයාට විශේෂයෙන් අනාගත වක්ත්‍රෝ කියන්න ඕනද? නේද? එයා foretell උත් කරනවා, එයා foretell කියන්නේ අනාගතේ වෙන්න තියෙන දේත් එයා කතා කරනවා. ඒ වගේම දෙවියන් වහන්සේගේ සත්‍යතාවය එයා ප්‍රකාශ කරනවා. මම දැන් මේ මොකද කරන්නේ? අනාගත වාක්‍ය කියන්නේ. බයිබලයේ මෙසේ ලියා තිබේ. ඔබ එසේ කරන්න. එවිට ඔබට මෙසේ වේ. මොකද ඒක? අනාගත වාක්‍යයක්. ඔව්. එහෙනම් දේශනා කරන අය මොකද කරන්නේ? දේශකයා කියන්නේ කවුද? එයා නිකම්ම අනාගත වක්ත්‍රෝ කෙනෙක්. මතක තියාගන්න අනාගත වක්ත්‍රෝම අපි හිතන්නේ අම්මේ සාත්‍රකාරයෙක් ඉස්සරහට එන ඔක්කොම කියනවා දැන් පොලිමේ යන්න ඕනේ අහගෙන එන්න කියලා. නෑ අනාගත වක්ත්‍රෝන්ගේ කාර්යයන් දෙකක් තියෙනවා. පළවෙනි කාර්යය තමයි එයා අර සාත්‍රකාරයෝ වගේ පොලිමේ තියලා එක එක්කෙනාට සාත්‍ර කියන්නේ නෑ. ඒක හැමතිස්සෙම හම්බ වෙන්නේ නෑ. දෙවියන් වහන්සේ මඟ පෙන්වලා එයා කියන්න කිව්වොත් විතරයි ඒක ප්‍රකාශ කරන්නේ. ඒක නපුරා පාවිච්චි කරනවා සාත්‍ර කියනවා වගේ. මිනිස්සු එනවා අහගෙන යන්න ඕක. අර පාස අනාගත වාක්‍ය කියනවනේ කියලා අහන්න යනවා. ඉතින් මාංශයෙන් කියන අනාගත වාක්‍යයත් අහන් වෙලා ඒව ඉෂ්ට නොවුනට පස්සේ මොකද වෙන්නේ? සභාවක් දාලා යනවා. අනාගත වාක්‍ය කියනවා කියන එක මේ සාත්‍ර කියනවා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ආරූඪ එන්නේ මේ සුදාත්මන් වහන්සේ ආරූඪ වෙන්නේ නැහැ. යක්කු තමයි ආරූඪ වෙලා සාත්‍ර කියන්නේ. නේද මාලි සිස්ටර්? අනාගත සුදාත්මන් වහන්සේ ආරූඪ වෙන්නේ නැහැ. ඉස්සර ආරූඪයෙන් අනාගත වාක්‍ය කියපුවා. දැන් සුදාත්මන් වහන්සේ කන්නකොටගෙන තමයි අනාගත වාක්‍යෙන් තොර හැමතිස්සම කියන්නේ නැහැ. දෙවියන් වහන්සේ කියන්න කිව්වා විතරයි කියන්නේ. එහෙනම් ආනා මොකද කරේ? ආනා අනාගත වක්ත්‍රී කියන්නේ එයා හිටිය දිවාරය කොහෙද? දේවමාලිගාවේ. ඉඳින්න එයා මොකද කරේ? මිනිස්යන්ට නැත්නම් කාන්තාවන්ට එන අයට දෙන්න අයට දෙවියන් වහන්සේගේ වචනේ
කිව්වා එන්නව මෙසේස් වහන්සේ ගැන කිව්වා. කෙනෙක් උපදිනවා අයට ඒස් වහන්සේ කියලා කෙනෙක් ගැලවුම්කාරයෙක් ඉපදෙනවා. අහවල් තැන ඉපදෙනවා කියලා එයා අනාගත වාක්‍ය කිව්වා. පරණ යුස්මේ තිබුණ දේවල් මනුෂ්‍යන්ට පැහැදිලි කරලා දීලා එයා කතා කරා. 2:38 බලන්න මොනවද ආනා කිව්වේ කියලා. ලෝක 2:38 ආනා කියපු දේවල් තියෙනවා. ඇද එහෙම ඇවිත් දෙවන්නා ස්තුති කොට යෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ඒක තමයි ආ කරපු අනාගත වාක්‍යය. මොකද්ද? යෙරුසලමේ මිදීම ගැන බලා සිටි සියලු දෙනාට උන්වහන්සේ ගැන කතා කළාය. මෙන්න මෙයා තමයි මං කියපු එක්කෙනා. මං කිව්වනේ මං පහදලි කරලා දුන්නේ දේ වචනෙන් ඔයාලට මෙහෙම කෙනෙක් එනවා කියලා. මෙන්න එයා ඇවිල්ලා. එයා අනාගත වක්ත්‍රි. හරි නේද? එහෙනම් පළවෙනි කාරණාව ආනා හරීම ආත්මිකයි. එතන ඉන්න ඔයගොල්ලෝ හැමෝම වයස වුණාට 50 පෙන්නට කොහොමද වෙන්න ඕනේ? ආනාචි වගේ බොහොම ආත්මික කෙනෙක් වෙන්න ඕනේ. දේව වචනේ අන්නයට පහදා දෙන අනාගත වක්ත්‍රි කෙනෙක් වෙන්න ඕනේ. කැමතිද? කැමති. ඊළඟ අය ගෞරවණීයයි. ආනාචි ගෞරවණීයයි. 2:37. ඔයාලා වැඩියෙන්ම ගෞරව කරන්නේ පොඩි අයට නැත්නම් වයසක අයටද? වයසක අය නේද? එහෙනම් ආනාචිත් ගෞරව ලබන්න සුසු 50 පැනපු 50 නෙමෙයි ආනාචිර වයස දැන් වයස කීයක්ද රැද්ද? ආනාචිර වයස කීයක් ඇද්ද? ආනාචිට අවුරුදු 84ක් වෙනකම්ම එයා කොහොමද කියන්නේ ඒක වචන කියලා බලමුද අපි? ඈ කන්‍යා අවස්ථාවේ සිට සත් අවුරුද්දක් ස්වාම පුරුෂයෙක් සමග වාසය කරාය. කියන්නේ බැඳලා අවුරුදු 7ක් හිටියා. ඊට පස්සේ මැරුණා ස්වාම පුරුෂයා. අවුරුදු 84ක්ම වැඳබුවක් හිටියා. අවුරුදු 84ක් වැඳබුවා. ඉතින් 84ට 7ක් එකතු කරන්න එදා තමයි එයා වැඳලා තියෙන්නේ. එයා වැඳේ අවුරුදු 20 නම් 27යි 27ක්. ඉතින් 84ට 27ක් එකතු කරන්න 100 පැනලා. ආනාචිට 100ක් පැනලා 91යි. බෑ නෑ 87ට 27ක් එකතු කරන්න 100 පැනලා එතකොට. 87යි 20යිම 107යි. නේද? ඒක නිකන් හිතලව නක්කලා වශයෙන් හිතුවා අවුරුදු 20න් බැඳේ කියලා. ඒකට මේ ආනාචි දේවමාලිගාවේ ඉඳගෙන යාඥා කරන නිරාහාරයෙන් ඉන්නවා අපේ කට්ටියට 50 පැන්නම නිරාහාරයෙන් ඉන්නත් බැහැ. මා ඇතුළුව. අම්මෝ බඩදරව ඕක ගෑස්ට්‍රික් එනවා නේද? වේල් දෙකක් ආවෙන්න නැතු ඉන්නකොට ඔන්න ගෑස්ට්‍රික්. නේද? මතක තියාගන්න ආනාචියෙම හිටියා. එහෙනම් අපි ඒ වගේ ගෞරව ලැබිය යුතු වැඩිහිටියෙක් වෙන්න ඕනේ. නේද? එච්චර වයස කියලා තියා දේවමාලිගාවේ සේවය කරා. සෙනගව කැඳවගෙන දේව වචනේ කතා කරා අනාගත වාක්‍ය කිව්වා. සෙනගව ධෛර්යමත් කරා. අපි මොනවද කරන්නේ? දේවමාලිගාවෙන් එයා අහප ගියේ නෑ. එයා ගෞරව ලැබිය යුතු වයසක හිටියා. සේවයට ඔබ හිතනවද වයස බාධාවක් කියලා? නෑ සේවයට වයස බාධාවක් නෙමෙයි. ඊ අපි මල්වත් යද්දී හොඳ වෙලාවට මේ කොණ්ඩේ සුදු අයට හම්බ වුණා 60 කියලා 60 කියලා දුන්නේ ඒ වැඩි ටිකට් එක. ඔව් නේ ඒකේ අපරාධ මට තව චුට්ටක් එහාට ගියා නම් මටත් ගන්න තිබුණා. මං ඒක කොණ්ඩේ කලර් කරන්නේ නැතුව ගියා නම් මටත් ගන්න තිබුණා කියලා. ඔව් අප මට ගන්න ගත්තා. මම 60ට වැඩියෙන් ගන්න මං හිතන්නේ. ඒ වැඩි හිටියේ අපිට ගත්තා. ඒ පිනුමෙන් එහෙම වෙන්නේ නැති කවුද? ඒක ගෞරව ලැබිය යුතු වයස අපි වාට පේනවා. ඒකයි. ඒ ගෞරවය ලැබිය යුතු වයසට ටිකට් එකවල ගොඩක් අඩුවෙන් දුන්නේ. ඉතින් ඒක නිසා මේ අපිට පොඩි අවාසියක් වුණා. සේවයට වයස බාධාවක් නැහනේ. අපේ නන්දසිරි සහෝදරයා අර කකුල අරගෙන ගියේ. කකුල අතේ අරන් ගියේ මම දැක්කා. ඒ වුණාට යනවා වෙඩිල්ලා වගේ අපට උඩා වේගෙන්. සේවයට වයස බාධාවක් නෙමෙයි, කකුල බාධාවක් නෙමෙයි. නේද? දැන් දෙවන් වාසල සුතිය වයසට ගියත් අපි සේවයේ ඉන්නවනේ ත්‍රිවිල් ගහලා දෙන්න. වයසට ගියත් හවසට ගෙදර ගියා නේද? දේවමාලිගාවේ දිවාරය ඉඳමින් මෙයාච්චි සේවය කරා. එයා ගෞරවණීයයි. සේවය කරනකොට ගෞරව ලැබෙනව නේද? හැබැයි ගෞරව ලබන්න සේවය කරන්න එපා. නමුත් නිතින්ම ඔබට ගෞරව ලැබෙනවා. තාම ඔයාට සේවය ආරම්භ කරන්න කාල තියෙනවා. නේද? මට 70 පැනලා මට 60 පැනලා කියලා. අනේ දැන් ඉතින් තරුණයට අවස්ථාව දෙලා මම නිකන් ඉන්න ඕනේ කියලා එහෙම දෙයක් නැහැ. ඔබට තාම කාලේ දෙන ආබ්‍රහම්ටයි සාරටයි බබාව හම්බෙනකොට ඊසාක්ව හම්බෙනකොට වයස කීයද? ආබ්‍රහම්ට 100යි සාරට 90යි. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කළා ඔයාගේ ගේ දොර හැමදේම අතහැරලා මම පෙනුන දේශයට යන්න කොහෙටද යන්නේ කියලා කියන්නේ නැහැ. ඒතර අවුරුදු 75යි ආබ්‍රහම්ට. දැන් අපේ අම්මා කියලා දෙන අපේ අම්මට කියන ඊවා දොර ඔක්කොම දාලා යන්න කියලා. අවුරුදු
අවුරුදු 75දී. සේවයට කැඳෙව්වේ ආබ්‍රහම් අවුරුදු 75දී. එතකොට තව කවුද? මෝසෙස්ට කතා කරලා කියනවා දෙවියන් වහන්සේ අන්න ඊශ්‍රායල් සෙනඟ මිසරේ ඉර වෙලා ඉන්නවා. ඒගොල්ලන්ව වහල්කමෙන් ගලවගෙන එන්න කියලා. එතකොට මෝසෙස්ට වයස කීයද? අවුරුදු 80යි. අවුරුදු 80 එච්චර හපංකම කරන්න පුළුවන්ද? දෙවියන් වහන්සේට පුළුවන්. අපි මොනවද කරන්නේ? මෝසෙස්ට පුළුවන් වුණා නම් ලක්ෂ 6ක පුරුෂයන් විතරක් ඉන්න සෙනඟ අරගෙන එන්න. පාරාවට කතා කළා. වහල් කරමින් ගලවන් එන්න. අවුරුදු 80 තමයි මෝසෙස් කැඳෙව්වේ. කාලෙබ් මතකද යෝෂුවා කාලෙබ් දෙන්න. කාලෙබ්ට අවුරුදු 85යි පොරොන් දේශයට ඇවිල්ලා එයා එක කන්දක් ඉල්ලනවා මට මේක ඕනේ කියලා. එතනට අවුරුදු 85යි. අපිට තව ගොඩාක් කල් දෙන නෙස්රියා සිස්ටර්. සේවය කරන ඕන තරම් කල් තියෙනවා. බලන්න යෝහාන් පොත යෝහාන් තුමා එලිදරව් පොත ලියුවේ වයස කීයද කියලා. මේ බයිබලයේ අන්තිම පොත එලිදරව් පොත යෝහාන් තුමා ලියනකොට යෝහාන් තුමාට අවුරුදු 99යි. අපි ලියයි පොත 99 නේ. අවුරුදු 99න් තමයි යෝහාන් තුමා එලිදරව් පොත ලියුවේ. අපි හිතනවා පරණ කිවිසුමකට ආයශ ගොඩක් තිබ්බා ඒ නිසා 75 කියන්නේ අපේ 25 වගේ. ඒතර යෝහාන් කොහමද? යෝහාන් අවුරුදු 99 තමයි එලිදරව් පොත ලියලා තියෙන්නේ. ඒ නිසා සේවයට වයස බාධාවක් නෙවෙයි. වයස කියන්නේ ගෞරවය ලබන්න ඕනේ කාරණාවක්. කියන්නේ ඔබ වයසට යන්න පියතුක සමයෙන් මොකද කරන්න ඕනේ? සේවය කරන්න ඕනේ. ඇයි සේවයට වැඩි මහල්ලන් අවශ්‍ය? ගොඩක් සභාවල තරුණ සේවය පුබුදවනවා නේද? තරුණයන් ඉස්සරහට ගන්න. මම කියනවා මහලු අය සේවයට ගන්න එක යහපත්. මහලු අය. ඇයි මහලු අය සේවයට වැදගත් අවශ්‍යයි? මම කාරණා දෙකක් කියනවා. ගීතාවලිය 37:25. ඇයි මහලු අය සේවයට ඕනේ? මම කාලයක් දැන් යාඥා කරනවා මොකද්ද? දැන් මගෙන් පස්සේ ඊළඟට මේ ඉදිරියට අරගෙන මමයි පාස්ටර් අමිලායි මේ ඉන්න පාස්ටර් මාළිනී මේ ඉන්න කට්ටිය නායකත්වයේ ඉන්න කට්ටිය වයසට යන්න තව කණ්ඩායමක් ඕන ලෑස්ති කරන්න. ස්වාමීනි පොඩි ළමයි දෙන්න, තරුණ අය දෙන්න නැගිටවන්න කියලා නේද? ඉතින් එක එක්කෙනා ගැන අපි විශේෂයෙන් යාඥා ඊළඟට සභාව වරන් යන්න නැගිටවන්න කියලා. ඒ අතරේ ඉන්න මහලු අයට දෙවනවාසේ කතා කරලා කියනවා පොඩ්ඩක් ඉන්න අර වැඩේට තව කල් තියෙනවා ඉන්න අය වැඩේ කරන්න කියලා. අද ඔන්න දෙවනවාසේ කියන ඉන්න අය වැඩේ කරන්න. එතකොට නිකම් අනිත් අය නැගිටිනවා. ගීතාවල 37:25. ගීතාවල 37:25. මම යවවනවා සිටියේ දැන් මහලුව සිටිති. එසේ වී නමුත් ධර්මිෂ්ඨය ආත්මහයින් ලැබූ බවත් ඔහුගේ වංශයේ කෑම ඉගෙන බවත් දුරදිනු. දැන් බලන්න මම යවවනවා සිටියෙමි දැන් මහලුව සිටිමි. ඒ කියන්නේ මම තරුණවත් හිටියා දැන් මම මහලුයි. මම තරුණලා ඉන්න කාලෙවත් මහලු වෙලා ඉන්න කාලෙවත් මම දැක්කේ නෑ ධර්මිෂ්ඨයව දෙවනවාසේ අතාරිනවා. මම දැක්කේ නෑ ධර්මිෂ්ඨයගේ වංශය හිඟ වෙලා ඉන්නවා. ඇරුණේ නිකන් සිස්ටර්. ඇරුණේද? ධර්මිෂ්ඨය දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයව අතහරිනවම දැකලත් නෑ කවදාවත්. ඒ වගේම දෙවියන් වහන්සේ ධර්මිෂ්ඨයාට හිඟ කරනවා මම දැකලත් නෑ කියලා මෙයා කියනවා. මම මහලුයි. ඒ කියන්නේ ජීවිතයේ අත්දැකීම්. එයා කතා කරන්නේ අත්දැකීම් වලින්. සභාවේ වැඩිමහල්ලන් සේවයට ඕන කියලා කියන්නේ ඇයි? එයාලගේ අත්දැකීම් අපිට වටිනවා. මම අවුරුදු 51කට ගත්ත අත්දැකීම් වලට වඩා අවුරුදු 60 70 ජීවත් වෙච්ච අයගේ අත්දැකීම් වැඩි. ඒකට ඒගොල්ලන්ට පුළුවන් මම කොතන හරි වරද්ද ගන්නකොට ඇවිල්ලා ඕනේ මගේ අත්දැකීම් වලින් මම මේ කියන්නේ කියලා මට යමක් කියන්න පුළුවන් ඒගොල්ලන්ට. කියන්න පුළුවන්කම තියෙනව නේද? පුළුවන්. ඒ නිසා අත්දැකීම් නිසා වැඩිමහල්ලන් අනිවාර්යයෙන්ම සේවයට සුදුසුයි. ඊළඟ දේ යෝබ් 12:12. වැඩිමහල්ලන්ට සේවයට අඳ ගන්නවා. යෝබ් 12:12. අද 50 පැනපු අයට 12:12. ඔන්න මේක බලන්න. මේකට නම් ආසයිද? ප්‍රඥාව මහල්ලන් අතරේය වයස් වැඩි වීම ඥානය. ඔයාලා ලියලා තියාගන්න නේද? ටයිප් කරලා ඔයාලා පොඩ්ඩක් හරි ලියලා හරි තියාගන්න. මොකද ප්‍රඥාව මහල්ලන් අතරේය වයස් වැඩි වීම ඥානය. වයස යන්න ප්‍රඥාව ඥානය වැඩි වෙනවා. ඒ නිසා අපි වැඩිමහල්ලන්ට ගෞරව කරන්න ඕනේ. වැඩිමහල්ලන් සේවයට කැඳවන්න ඕනේ. අපෝ එයාට වයස වැඩි එයාට මොනවත්ම කරගන්න බැහැ කියලා. ඔයාලා දන්නවද ඊයේ අපි මල්ලත් යන්න ඒ ඔක්කොම පොත් කට්ටල් හැදුවේ කවුද කියලා? අවුරුදු 75 නෙළුම් ආච්චි තමයි හැදුවේ. නේද? අපි නිදාගෙන ඉන්නකොට සභාවේ නිදාගෙන ඉන්නකොට යා මොකද කරේ? අර එන පොත් පෙට්ටියක් තිබ්බා. ඒ පොත්
මේ පොතෙන් එකයි මේ පොතෙන් එකයි කියලා එයා ඔක්කොම එක කට්ටල් 100ක් එයා හැදුවා. කට්ටල් 60ක් අපි නත්තල් දාලා දුන්නා. කට්ටල් 40ක් අපි ඊයේ දුන්නා. ඒවා ඉබේ වුණාද? නෑ අර ආච්චි වගේ නෙළුම් ආච්චි තමයි ඒක තනියෙන්ම හැදුවේ. ඒක ලේස් වෙලාද? නෑ. පොත් 5ක් පෙට්ටි 5ක. එයා එක අරන් රබර් පටි දාලා හැදුවා. එනම් මහලුවට සේවය නැද්ද? මහලුවට සේවය තියෙනවා. ඒවා අර පේන්නේ නැහැ. අර ඉස්සරහට වෙලා මයික් කරන් කෑ ගහන්නේ නැනේ පේන්නේ නැහැ. මහලුවට සේවය දෙනවා. මහලුවට ප්‍රඥාව තියෙනවා. මහලු වෙන්න ප්‍රඥාව තියෙන නිසා සභාවේ මහලු අයට ඔබ ගෞරව කරන්න. ඒගොල්ලන්ගේ ප්‍රඥාවට ගරු කරන්න. ඒගොල්ලන්ගේ අත්දැකීම් වලට ගරු කරන්න නේද ආයෂා? ඒකනේ. ආයෂා නන්දමට උත්තර කීකරු වෙන්නේ. ඊළඟට ගීතාවලිය 92:15. ගීතාවලිය 92:15. ඔව් මහලු වයසේදී පළදෙමින් සාරවත් ගන්න ඔය ශාස්ත්‍රීය වන්න ඔය දැක්ක නේද? ධර්මිෂ්ඨයා මහලු වයසෙත් පළ දරනවලු සාරවත් වෙනවා ශාස්ත්‍රීය වෙනවලු. අපි හිතනවා අපේ කාලේ ඉවරයි. දැන් අපි යන්නේ ඔයාටද? අපිට දැන් වලපයයි ගොඩපයයි. දැන් අපි යන්නේ ඉහළට මේ අපි යන්නේ පහළට එහෙම කියලා හිතන්න එපා. දෙවියන් වහන්සේ කියන්නේ ඒකේ අනිත් පැත්ත. ඔයා මහලුණත් පළ දරනවා. ඔයා මහලුණත් ශාස්ත්‍රීය වෙනවා. ඔයා මහලුණත් සාරවත්. නේද? පොඩි අඹ ගහකද අඹ ගොඩක් හැදෙන්නේ. ගොඩාක් කල්කින් හොඳ පරණ ගහකද හැදෙන්නේ. පරණ ලොකු ගස්වල ගෙඩි වැඩිනේ. චූටි පැලවල තියෙන්නේ ගෙඩි පොඩි ප්‍රමාණය. ගහ ලොකු වෙන පළ වැඩි. නේද? එහෙනම් ධර්මිෂ්ඨයා මහලු වයසෙත් පළ දරනවා, සඵල වෙනවා, ශාස්ත්‍රීය වෙනවා. ඔයාලා මැරෙන්න ළඟයි අයියෝ දැන් ඉතින් මැරෙන්න තව කී දවස් තියෙන්නේ. එහෙම කියලා හිතන්න එපා. මට මගේ ළමයි ටික කසාද බඳිනවා දකින්න තිබුණොත් ඇති. ඒ වගේ දේවල් කියන්න එපා. මේ ගීතානේ සිස්ටර්. මහලු වයසට ඔයා පළ දරනවා. මහලු වයසට ශාස්ත්‍රීය වෙනවා. සමහර මට කියනවා. මට ළමයි දෙන්න කසාද බඳලා දුවොත් ඒ හොඳ නෙමෙයි ඇති. ඊට පස්සේ මට මොනවා වුණත් කවන්නේ. අපේ අම්මා නිතරම කියනවා තමයි. අනේ මට අලුත් දේව ගෘහය හදලා ඉවරයක් කළා දෙනවා දකින්න තුන ඇති. ඒ වෙනකන් ජීවත් වුණා තමයි දැන් කියනවා. නෑ ඊට වඩා තවකල් තියෙනවා. මහලු වයසෙන් නුඹ පළ දරනවා ශාස්ත්‍රීය වෙනවා. දැන් තුන්වෙනි එක. පළවෙනි එක ඇය ආත්මිකයි, දෙවෙනි එක ඇය ගෞරවණීයයි, තුන්වෙනි එක ඇය විශ්වාසවන්තයි. බලන්න අපි කොච්චර විශ්වාසවන්තද ආන වගේද කියලා. 2:37. ඔන්න මේක ඇලහන්. ඈ දේවමාලිගාවෙන් අහස්ව නොගොස් පුළුවන් ද බලන්න අහස්ව නොගොස් රෑ දාවල් දෙකෙහි निराහාරයෙන් ඉඳ යාඥා කරමින් নমස්කාර කළාය. ආච්චි කරපු දේවල් බලන්න. එයා දේවමාලිගාවෙන් අහක් වෙලා ගිහින් නැහැ. කියන්නේ දේවමාලිගාවත් එක්ක දැන් අපිට ඉන්න බෑනේ. ඔයාලට ඉන්න බෑනේ මේක ඇතුලේ. ඒ කාලේම නෙමෙයි. ඒ ආච්චිට කවුරුත් නැහැ. ඒක නිසා යෙරුසලමේ දේවමාලිගාව අවට තිබුණා. ගොඩාක් හදලා කාමරේ වගේ හිටියා. මොකද ගීතිකා කණ්ඩායමයි ඔක්කොම නැතරලා හිටියේ දේවමාලිගාව අවට තිබෙන හදලා තියෙන ගොඩ නැගිලිවල. එතකොට මේ ආනාචිත් ඒ වගේ නැතරලා ඉන්නේ නැති හොස්ටල් එකක වගේ. ඒතකොට යාට හිතරම දේවමාලිගාවට එන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා මම කියන්නේ ඔයගලන්ට ළඟ පහත ඉන්න අය මේ ගම්පහට යනකොට දෙයින් පහු කරනකොට බහින්න මෙතන හන්දි. බැහැල් දේවමාලිගාවට ඇවිල්ලා නැත්නම් දෙවනාසේ ගෘහයට ඇවිල්ලා නමස්කාර කරලා යන්නේ යාඥා කරලා යන ආනාචි වගේ. මට වයසයි මට දැන් ඕවා හරියන්නේ නැහැ මම ගෙදරම ඉන්න ඕනේ කියලා නෙමෙයි එන්න. දේවමාලිගාවෙන් අහක්ව ගියේ නෑ. එක සබදක්වත් කඩ කරලා නැහැ. හැමදාම හිටියා දේවමාලිගාව. හැමදාම ඉන්නකොට යාට එක දේව මෙහෙයක් මග ඇරුන්නේ නැහැ. එක යාඥා මෙහෙයක් මග ඇරුන්නේ නැහැ. නේද? හැම යාඥාවකටම මෙයා හිටියා. හැම දේව මෙහෙයකට මෙයා හිටියා. නිතර මෙයා සේවයට සූදානම් වෙලා හිටියා. ඒ කට්ටිය ආවම උගලට කතා කරන්න, අනාගත වාක්‍ය කියන්න, වචනේ උගන්වන්න ආනාචි ඕනලාක ලෑස්ති. වචනේ කියන්නේ මොකද? කලටත් අපලටත් වැඩේ ඇදී සිටින්න කියලා. නිතරම සේවයට සූදානම් වෙලා ඉන්න. ඔයාට සභාවත් අරින්න අයිතියක් නැහැ. ඔයා මේ සභාවට එනවා නම් ඔයාට මේ සභාව මොනම හේතුවක් නිසාවත් අත්හරින්න අයිතියක් නැහැ. ඇයි ඒ? ඒසුස් වහන්සේ කියනවා මේ පර්වතයේ පිට මම මගේ සභාව ගොඩනගනවා. කව සභාව ගොඩනගන්න මම එදත් කිව්වා. මම නෙමෙයි මේ සභාව ගොඩනගුවේ. මේ සභාව ගොඩනගුවේ ඒසුස් වහන්සේ. එහෙනම් ඒසුස් වහන්සේ ගොඩනගන සභාව ඔයාට අත්හරින්න කිසිම අයිතියක් නැහැ. ඔයා සභාවට සම්බන්ධ කියන ඔයා සභාවේ සියලු වැඩ කටයුතු සම්බන්ධ වෙනවා. හරිද මං කියන්නේ? ඔයා උදව් කරන්නේ නැත්නම් ඒසුස් වහන්සේ ගොඩනගන සභාවට ඔයා උදව් කරන්නේ නැහැ කියලා කියන්නේ ඔයා ඒසුස් වහන්සේට විරුද්ධ කෙනෙක්. මං
කියපු දේ හොඳට තේරුණාද? ඔබ නමස්කාර කරන සභාවට ඔබ උදව් කරන්නේ නැත්නම් ඒ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඒව අත්හරිනවා නම් ඒව මගරන මොකද කියන්නේ? මං හදන මං ගොඩනගන මං වර්ධනය කරන සභාවට ඔයාගේ සපෝට් එකක් නැහැ. ඒ නිසා ඔයා මට විරුද්ධයි. ඔයා බයිබලයේ සලකනවා. අම්මේ මම බයිබලයට හරියට සලකනවා. ඇයි බයිබලයේ දේව වචනේ? මම යේසුස් වහන්සේ සලකනවා. ඔව් එයා මගේ ගැලුම්කාරයා දේව පුත්‍රයා මට ගැලීම දුන්නා. ඔයා යේසුස් වහන්සේගේ ඊම සලකනවා. අම්මෝ උන්වහන්සේ ඉක්මනට එන්න ඕනේ අපි වරයි යන්න. මම සභාව සලකනවා. නෑ ඒක මම නමස්කාර කරන්න ආවම ඇති වෙන වැඩක් කරගන්න ඕනේ නෑ. සභාවට සබත රහම ඇති. ඒව කරගෙන යයි ඒගොල්ලෝ. ගීතාවලිය 27:4. ගීතාවලිය 27:4. ගීතාවලිය 27:4. සභාව එක්ක නිතරම බැඳිලා ඉන්න. සභාව එක්ක බැඳිලා ඉන්නවා කියන්නේ මොකද්ද? යේසුස් වහන්සේත් එක්ක බැඳිලා ඉන්නවා. යේසුස් වහන්සේ තමයි හිස. සභාව තමයි යේසුස් වහන්සේගේ ශරීරය. ස්වාමීන්ගේ එක දෙයක් ඉල්ලන්නේ. ඒක සොයන්නේ නෙමෙයි. එනම් ස්වාමීන්ගේ අලංකාරය දකින්න පිණිසත් උන්වහන්සේගේ මාලිගාවේදී භාවනා කරන පිණිසත් මාගේ ජීවිතයේ සියලු දවස්වලදී ස්වාමීන්ගේ ගෘහේ වාසය කිරීමය. මගේ ජීවිතේ මම ඉල්ලන එකම එක දෙයයි දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්නේ මොකක්ද? මම දෙවියන් වහන්සේගේ අලංකාරය හැමදාම දකින්න ඕනේ. මම දෙවියන් වහන්සේගේ මාලිගාවේ භාවනා කරන්න ඕනේ. මගේ ජීවිතේ හැම දවසකම මම දෙවියන් වහන්සේගේ ගෘහේ ඉන්න ඕනේ. ඕක තමයි ආඥාව. දාවිද්ගේ ආඥාව. මතක තියාගන්න. ඔබ සභාවට බැඳිලා නැත්තම් ඔයා දේව රාජ්‍යයට අයිති නෑ. සභාවට අයිතිය විතරයි දේව රාජ්‍යයට අයිති වෙන්නේ. ඔබ සභාවක ඉන්නෙම නෙවෙයි නම් ඔයා රාජ්‍යයට යනවා දේව රාජ්‍යයට යනවද? නෑ. සභාව කියන්නේ වටින දෙයක්. සභාව කියන්නේ ගොඩනැගිල්ල නෙමෙයි. සභාව කියන්නේ මේ එකමුතුකම. සභාව කියන්නේ මේ පවුල. සභාව කියන්නේ මේ ආත්ම. ඒ අය තමයි දේව රාජ්‍යයට අයිති. ඒ අය තමයි ස්වර්ග රාජ්‍යයට අයිති. ඔයාලට තනියෙන් යන්න බෑ. යේසුස් වහන්සේගේ හිසට ඔයා බැඳලා හිටිය නැත්නම් ඔයා කොහොමද යන්නේ ස්වර්ගෙට? තනියෙන් යන්න බෑ. ඔබට සභාව අවශ්‍යයි. හොඳට මතක තියාගන්න. සභාවට අයිති නැති අය දේව රාජ්‍යයට අයිති නෑ. එහෙනම් දැන් කල්පනා කරලා බලන්න ඔබ ආත්මිකද? ඔබේ පරම්පරාවම දෙවියන් වහන්සේට කැප වෙන්න සූදානම්ද? අපි නැගිටිමු හැම කෙනෙක් දැස් පියාගෙන ඔබ කල්පනා කරන්න. මගේ පරම්පරාවම දෙවියන් වහන්සේගේ සේවයට කැප වෙන්න සූදානම්ද? ඔබ ගෞරවණීයද?